සුබ දවසක් වේවා යාළුවනේ. අන්තර්ජාලය හරහා මුදල් හොයන්න කැමති ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ SLE Moneybot YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මීට දින කීපයකට කලින් මම මෙන්න මේ විදියට Facebook එකේ viral යන ඔය එහෙම නැත්නම් prompt වලින් කොහොමද ඔයා image එකක් generate කරගන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේකෙදි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර කට්ටිය දකිනවා මෙන්න මේ අපි අරන් එන photos වලට animation එහෙම නැත්නම් live කොහොමද වීඩියෝ එකක් කරගන්නේ කියලා. ඉතින් මේකෙදි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ V3 VO3 කියන ඇප් එක. ඉතින් මේකෙදි ගොඩාක් ගැටලු තියෙනවා. සමහර කට්ටියට ෆ්‍රී කරන්න දෙන්නේ නැහැ. සමහර අපි සයිට් වලට ගියාම ඒකෙදි ෆ්‍රී අපිට එකපාරයි දෙපාරයි දෙන්නේ එක ඊමේල් එකට. ඉතින් සමහර කට්ටියට ඊමේල් දෙක තුන හදන්න වෙනවා. ඉතින් මමත් එහෙම තමයි කරන්න ගියේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් කිසිම දෙයක් නැතුව prompt එකක් නැතුව ඔයාලා දෙන පොඩි වචනකින් ඔයාලට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න unlimited සම්පූර්ණයෙන් 100% free. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක පොඩ්ඩක් skip කරන්න එපා. වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක call කරලා තියාගන්න. එතකොට පුළුවන් ඔයාලට මේ වගේ මගේ අලුත්ම වීඩියෝ ආපුවම notification එක මාර්ගයෙන් ඔයා ගාවට ඉක්මනටම ගෙන්න ගන්න. ඉතින් අපි දැන් කතා කරමු මොකද්ද මේ site එක කියලා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවා ඉලෝන් මස්ක්ගේ ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ Gawk Imagine කියන සයිට් එක. ඉතින් මේකෙදි මුලින්ම මෙයාලා මේක ෆ්‍රී දුන්නේ නැහැ. මේක ඔයාලට එහෙම නැත්නම් අපි මේකේ බයි කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඉලෝන් මස්ක් ඉතින් මේක ෆ්‍රී ලබා දීලා තියෙනවා. තනිකර අන්ලිමිටඩ්. මේකේ කිසිම ෆ්‍රී එකක් එයා අපිට පේ කරන්න ඕනේ නැහැ. තනිකර අපිට පොඩි දෙයකින් මේකේ සම්පූර්ණ දේවල් ඉමේජස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වීඩියෝ එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් අපිට එක වීඩියෝ එකක් විතරයි ඉන්නේ. හැබැයි මේ සයිට් එකේදී මේ Gawk Imagine කියන එකේදී අපිට unlimited වීඩියෝ එනවා. අපිට ඒ වීඩියෝ අපිට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඊටමත් සුළු වෙලාවයි යන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා. ඉතින් ඔයාලට ආයේ කියනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න, like කරන්න, comment කරන්න, දන්න කට්ටියට මේක දැනගන්නත් මේ සයිට් එක පිළිබඳ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට පුළුවන් එයාලටත් මේක බලලා ඉක්මනින්ම මෙන්න මේ ගොඩක් දෙනෙක් දැන් වෛරල් වෙලා තියෙන AI වීඩියෝස් කොහොමද හදන්නේ කියලා මෙන්න මේ Gawk Imagine එක හදාගන්න. ඉතින් මේ වෙනකොට මේ සම්බන්ධ වීඩියෝ කීපයක් කරලා තියෙනවා. ඉතින් මමත් හිතුවා මේක ගැන වීඩියෝ එකක් කරොත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හරියට කරන්නේ, කොහොමද මෙන්න මේ Gawk Imagine එක අපි හරියට ෆයින් කරලා කොහොමද මේ සයිට් එකේ වැඩ ටික කරගන්න කියලා අපි දැන් ඉදිරියේදී හරියටම ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ බ්‍රවුසර් එකට. එහෙම නැත්නම් Google Chrome එක හරි ඔයාලා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යූස් කරන බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලා එතන ටයිප් කරගන්න Gawk කියලා. GROK Gawk Imagine කියලා ගහන්න. Imagine කියලා ගහපුවම ඔයාලා මෙන්න මේ විදිහට දාලා ෆයින් කරන්න. ෆයින් කරාම ඔයාලට වෙන සයිට් ආවයගේ. හැබැයි ඔයා මෙන්න මේ උඩින් වෙන gawk.com එහෙම නැත්නම් Gawk Imagine කියන මෙන්න මේ සයිට් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් ඕක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා මේකට ඔයාලට ලොග් වෙන්න දෙයි. ඉතින් ඒකෙදි මම දැන්ට ලොග් වෙලා තියෙන ඉඳන් මට ලොගින් එකක් පෙන්වන්නේ නැහැ. ඔයාලා මේකේ ලොග් වෙන්න ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ Gmail එක කරා මේකට ලේසියෙන්ම ලොග් වෙන්න. ඉතින් ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ. ඉතින් මේකෙදි එයාලගේ මෙන්න මේ විදිහට එයාලා අපිට ජෙනරේට් කරලා තියෙන වීඩියෝ තියෙන. ඉතින් අපිට මේ වීඩියෝ වලටත් අපේ කමෙන්ට් දාලා මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් වීඩියෝ තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට මම ඉස්සරහට පෙන්නනම් මම මේකෙන් normally මම නිකන් පුංචි prompt එකක් නෙමෙයි prompt එකක් නෙමෙයි ඇත්තටම පොඩි වචන ටිකක් දීලා මම හදාගත්තු වීඩියෝ ටිකක් ඔයාලට පෙන්නන්නම් දැන්. ඉතින් මෙන්න මම පෙන්නනම් මේ වීඩියෝ ටික. ඉතින් මේකෙදි තියෙන වැදගත්කම තමයි මේකෙදි sound එකත් ඒගොල්ලෝ දෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට sound එකක් එක්ක මේ වීඩියෝ එක play වෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේක sound එකත් එක්ක play වෙනවා. ඉතින් මේ මම ඒ විදිහට හදාගත්තු පුංචි වීඩියෝ එකක් මම තව එකක් පෙන්නන්නම්. ඉතින් මේකත් ඒ විදිහට එයාම සිලෙක්ට් කරලා එයාම ඇනිමේෂන් දාලා එයාම මේකට sound එකක් දීලා මේ විදිහට වීඩියෝ එකක් ජෙනරේට් කරනවා. ඉතින් මම තව එකක් පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේක හරහා ලේසියෙන්ම පොඩි වචන ටිකක් දීලා මේකේ හදාගත්තු වීඩියෝස් ටික. ඉතින් මම දැන් කියන්නම් කොහොමද මේකේ අපි වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් VO3 වගේ සයිට් වල ගියාම අපි prompt වලින් තමයි දෙන්න ඕනේ. ගොඩක් prompt දෙන්න ඕනේ වීඩියෝ වැඩ කරන්න. හැබැයි මේ Elon Musk ඉතින් මෙන්න මේ Gawk Imagine කියන එකේදී අපිට
අන්ලිමිටඩ් වීඩියෝ දෙනවා. ඒ වගේම මේක 100% ෆ්‍රී. හැබැයි ඔයාලා මතක තියාගන්න මේක කොච්චර කාලයක් ෆ්‍රී දෙයිද දන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක දැක්කම මම අනිවාර්යෙන්ම ඔයාලා මේක වැඩ පටන් ගන්න. ඔයාලට ගොඩ දෙන්න මේකෙන් වීඩියෝ හදලා ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා පොඩි ෂෝට් වීඩියෝ කරන YouTube channel වගේ කරනවා නම් ඔයාලට ගොඩක් මේක වැදගත් වෙයි. මේකෙන් වීඩියෝ හදලා ඔයාලට අලුත්ම විදිහට ක්‍රියේට් කරලා ඔයාලගේ YouTube channel එක grow කරගන්න පුළුවන්. ඉතින් ඒකටත් හොඳ chance එකක් මේ site එක. මොකද සමහර site වල අපිට sounds එහෙම add කරන්න බෑ. හැබැයි මේකෙදි ගොඩක් දේවල් තියෙනවා. මම ඉස්සරහට හැම දෙයක්ම පැහැදිලි කරන්නම්. ඉතින් මම මුලින්ම මේකෙදි ඔයාලට පොඩි මම copy කරගත්තු prompt වගේක් තියෙනවා. මම පොඩි prompt එකක් ඒ විදිහට දාලා දැන් මේක ටිකක් advanced prompt එකක්. ඉතින් ඔයාලට මම මුලින්ම ඒකෙන් කරලා පෙන්නන්නම් අපි කොහොමද prompt එකක් දාලා කරන්න කියලා. ඉතින් අපිට තියෙන්නේ ඒ copy කරගත්තු ආපු prompt එක මෙතෙන්ට දෙන්න. ඉතින් මෙතෙන් මේ විදිහට prompt එක දීලා අපිට මෙතන මේ විදිහට දෙන්න තියෙනවා. ඉතින් ඔයා බලන්න කොච්චර වෙලාවක් ඇතුළත මේ prompt එකට අනුව මේගොල්ලෝ අපිට image ලබා දෙනවාද කියලා. ඉතින් අපි බලමු. මේකෙදි එක දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි Gemini හරි මොන හරි Google AI හරි නැත්නම් VO3 වලගේ දුන්නොත් එයාලා එක වීඩියෝ එකක් තමයි දෙන්නේ. හැබැයි මෙතන මේ Gok Imagine එකේදී අපිට ඒගොල්ලෝ විවිධ සිලෙක්ෂන් අන්ලිමිටඩ්. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා එක එක විදිය ඇඳුම් ඇඳගෙන ගොඩක් දේවල් අපිට ලබා දෙනවා. ඉතින් මේ වගේ ගොඩක් අපිට වීඩියෝස් ලබා දෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් වීඩියෝ තියෙනවා. ඉතින් මේ වීඩියෝ අපිට ප්ලේ කරගන්න පුළුවන්. මම ඉස්සරහදී එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඊට පස්සේ බලමු අපි තව prompt එකක් try කරලා කොහොමද ඒකේ අපිට image එක එන්නේ කියලා. ඉතින් මම ආයේ තව prompt එකක් copy කරගෙන ආවා. මම ඒකත් මේ විදිහට දීලා මේ විදිහට enter එක press කරනවා. ඉතින් කරාට පස්සේ අපි බලමු ඒකේ කොහොමද එන්නේ කියලා වීඩියෝ එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට අපි පොඩි prompt එකක් දීලා මේ විදිහේ වීඩියෝ එකක් આવොත් ඔයාලට පේනවා මම දැන් පෙන්නුවේ මේකේ ගර්ල් කෙනෙක් ජපානයේ තියෙන මල්වත් එක ඇවිදන් යන විදිය prompt එකක් දැම්මේ. ඉතින් ඒකෙදි ඔයාලට පේනවා විවිධ ඇඳුම් ඇඳලා එක විදිය ගර්ල්ස්ලා යාම තීරණය කරලා යා එක විදිහට එවලා තියෙනවා විවිධ ඇඳුම් ඇඳලා. ඉතින් අපි බලමු මේකේ එක වීඩියෝ එකක් අපි ඩවුන්ලෝඩ් කරනවා නම් අපි කරන්න ඕනේ මෙන්න මේ මම මෙන්න මේ වීඩියෝ එක බලනවා. මෙන්න මෙතන මේ ඔයාලට පේනවනේ මෙන්න මේ ප්ලේ බටන් එක. මෙන්න මේ ප්ලේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේක එයා ක්‍රියේට් කරන්න ගන්නවා. ඉතින් මේ විදිහට එයා ක්‍රියේට් කරාට පස්සේ අපිට මෙන්න මේ වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. හැබැයි තව දෙයක් තමයි මේකේ තියෙන වැදගත්ම දේ. මේකෙදි මෙයා මේකට එයාම හිතලා එයාම ඇනිමේෂන් එකක් දාලා එයාම මේකට සවුන්ඩ් එකකුත් දෙනවා. ඉතින් අපි බලමු වීඩියෝ එක ෆිනිෂ් වුණාට පස්සේ කෝ වගේ අවුට්පුට් එකක් මේකේ තියෙනවද කියලා. මම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ සවුන්ඩ් එකක් එක. මම සවුන්ඩ් එක නැතුව ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඉතින් සවුන්ඩ් එක ඔන් කරොත් ඔයාලට මෙන්න මේ විදිහට එයාම සවුන්ඩ් එකක් දාලා මේකේ මෙන්න මේ විදිහට මේක ප්ලේ වෙනවා. ඉතින් මේකේ අපිට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙතනින් මේක ෂෙයා කරන්න. මෙන්න මෙතන කරොත් එහෙම අපිට මෙන්න මේ ලින්ක් එක කොපි කරගෙන ගිහිල්ලා මේක අපිට පබ්ලික්ලි ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකෙදි මම තියෙන ඔප්ෂන් ටිකක් පෙන්නන්නම්. මේකේ තියෙනවා මෙන්න මෙතන මෙතන ටච් කරොත් මේකේ තියෙනවා මේක ස්පයිසි ෆන් නෝමල්. ඉතින් නෝමල් කියන්නේ මෙන්න මේ වීඩියෝ එක. ඉතින් අපිට මේක ෆන් විදියට ඕන නම් අපිට පුළුවන් මෙන්න මෙතන ෆන් කියන එක ප්‍රෙස් කරන්න. එතකොට එයාම මේක ෆන් විදියට හදනවා. ඉතින් මෙතන percentage එක ගියාට පස්සේ අපිට ඒක normally මෙයා ෆන් විදියට හදලා පෙන්නනවා. අපි බලමු ෆන් විදියට මේ වීඩියෝ එක කොහොම විදියට මෙයා ක්‍රියේට් කරලා දෙයිද කියලා. ඉතින් මෙයා ෆන් විදියට මෙන්න මේ විදියට තමයි මේ වීඩියෝ එක දැන් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා චුට්ටක් මේක වෙනස් විදිහකට යන්නේ. ඉතින් මේකෙදි ෆන් වීඩියෝ එක මෙයා මෙන්න මේ විදියට ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් මේකේ සවුන්ඩ් එක උනත් බැලුවත් එයා සවුන්ඩ් එක වෙනස් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයාට මේක ෆන් විදිහට තේරෙන්නේ. ඉතින් ඒක එයා හිතලා තමයි ඒක හදන්නේ. ඉතින් අපි බලමු ඊළඟ ඔප්ෂන් එක. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඊළඟට තියෙනවා මේක ස්පයිසි කියලා. ඉතින් ස්පයිසි කියන එක ප්ලේ කරාට පස්සෙත් මේක මේ විදිහට යනවා. සමහර වීඩියෝස් වල එයා අහනවා ඔයා අවුරුදු 18ද වැඩිද කියලා. එතකොට ඔයා 18ට වැඩි නම් 18 වැඩි කියලා දෙන්න ඕනේ. ඒ දුන්නාට පස්සේ තමයි ස්පයිසි එක වෙන්නේ. අපි බලමු ස්පයිසි කියන එකත් කොයි විදිහට මෙයා වීඩියෝ එක අපිට ක්‍රියේට් කරලා දෙයිද කියලා. ඉතින් ඇත්තටම මට ස්පයිසි එකට ආපු වීඩියෝ එක ඔයාලට මේ වෙලේ ප්ලේ කරන්න බෑ. මොකද ඒක චුට්ටක් YouTube ගයිඩ්ලයින් වලට පටහැන් නිසා. ඒක ඔයාලා try කරලා බලන්න. මම ඔයාලට ඔප්ෂන් එක කරන හැටි කියලා දුන්නා. ඉතින් මම මේකේ තව දෙයක් තියෙනවා. අපිට පුළුවන් මේ වීඩියෝ එකට තව පොඩි ඇඩිෂන් ටිකක් දාන්න. ඉතින් මම මේකෙදි දාන්නම් මේ girl singing කියලා දාන්නම්. ඔයාලට මෙතන girl singing කියලා අපිට ගහන්න පුළුවන්. singing කියලා ගැහුවොත් normally මෙයා මේ singing කරන විදියට අපිට දාන්න පුළුවන්. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම්. singing කරන විදියට මෙන්න මේ විදියට දාලා
මේක සිගින් කියලා දැම්මම ගර්ල් සිගින් කියලා දැම්මට මෙයා සිං කරනවා. හැබැයි ඒකෙදි අපිට පුළුවන් මෙයා ඕනනම් ඩාන්ස් කරන්න කියලා මෙයාට කියන්න, මෙයා සිං කරනවා කියලා කියන්න. එතකොට මෙයාලා ඒක එයාලම මේකේ ඉන්න ඇත්තටම AI ජෙනරේටර්ම මේකේ මෙයාම සිලෙක්ට් කරලා යාම සෝං එකක් දාලා මේක හදනවා. ඉතින් අපි බලමු මේකේ 163යි. මේක 100% වුණාම කොහොමද මේ වීඩියෝ එකේ මේ ගර්ල් සිං කරන්නේ, කොහොමද මේ විදිහට අපි මේ වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලා ඒ විදිහට දාගන්න පුළුවන්. මම දැම්මා this girl singing song call I have dream කියලා නිකන් දැම්මේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා ඇක්ෂන් එක. ඉතින් මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි දෙන prompt එක. එහෙම නැත්නම් පොඩි word එකෙන් මෙයා ඉක්මනට මේක generate කරලා මේ විදිහේ වීඩියෝ එකක් generate කරලා දෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ Gok Imagine කියන site එක use කරලා ඔයාලට නොමිලේ unlimited මේකේ වීඩියෝ create කරගන්න, ඔයාට ඕන විදිහට හැම දෙයක්ම edit කරගන්න පුළුවන්. ඉතින් Elon Musk මේක තනිකර ඔයාලට free ලබා දීලා තියෙන. ඉතින් අපි දන්නේ කොච්චර කාලයකට කියලා. ඉතින් ඒක නිසා ඔයාලා පුළුවන් තරම් මේකෙන් වැඩක් ගන්න. ඉතින් මේ වීඩියෝ එක දැක්ක ගමන් හැමෝටම share කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේක හැමෝටම share කරලා ලොකු දෙයක් මේකෙන් ගන්න. ඉතින් ඔයාලට පේනවා මේකේ වීඩියෝ වුණත් මම දාපු prompt එකේ ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි තව prompt එකක් මම සුළු පුංචි දෙයක් ඔයාලට try කරලා පෙන්නන්නම්. අපි බලමු මේකේ දැන් මම ගොඩක් මේක copy කරන් ආපු prompt වලින් මේකේ වැඩක් ගත්තේ. මම පුංචි වචන කිහිපයක් දීලා ඔයාලට මේකේ වීඩියෝ එක generate කොහොමද කියලා මම අන්තිමට ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොච්චර ඉක්මනට මේක Elon Musk කොච්චර ඉක්මනට මේ site එකේ එන විදිහට මේක update කරලා තියනවාද කියලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද පොඩි වචන ටිකකින් ඉක්මනට මේකේ හොඳ වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට. මම මෙතන type කරන්නම් cat walking in the city, cat walking in the city කියලා මම මේ විදිහට normally type කරන්නම්. මේ විදිහට ගහලා මම මේක send කරන්නම්. අපි බලමු කොහොමද මේක මෙයා ඉක්මනට ඔයාලට දැක්කද මම දාලා තප්පර ගානක් ඇතුළත මෙන්න මේ විදිහට වීඩියෝ ගොඩක් එනවා. ඉතින් අපිට මෙන්න මේ විදිහට මේ වීඩියෝ ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි මෙන්න මේ විදිහට ඔයාට වීඩියෝ මෙතනින් ඩවුන්ලෝඩ් කරලා මේක normally මේක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඔයා දැක්ක අපිට පුංචි වෙලාවක ඉතින් මේකෙදි යා ගොඩක් විදිහ එක එක જાතිය cat එක එක city වල එයාට හිතුණු විදිහට එයා normally unlimited මේවා කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට පුංචි වචන කීපයක් දීලා ලොකු prompt ඔයාට ලියන්න ඕනේ නැහැ. පුංචි වචන කීපයක් දීලා මේ වගේ මෙන්න මේ Gok Imagine එක කරා වීඩියෝස් ක්‍රියේට් කරගන්න. ඉතින් ඔයාලට මම හිතනවා ගොඩක් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මේ විදිහට තමයි මම අද වීඩියෝ එක ඉවර කරන්නේ. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකකින් කමෙන්ට් එකක් දාන්න. මම මේ ඔයාලට මොන හරි ෆයින් කරගන්න අමාරු නම් මම site එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි මම මීට කලින් ඔයාලට prompt හරහා කොහොමද වීඩියෝ ජෙනරේට් කරගන්නේ, කොහොමද ඔයාලා prompt හොයාගන්නේ, මේ හැම දෙයක්ම මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ link එකත් මම description එකේ දාන්නම්. ඉතින් ඒ ටික බලලා ඔයා මේ විදිහට ඔයාලගේ AI හරහා වැඩක් ගන්න. ඔයාලට පුළුවන් මගේ කලින් මම වෙන Facebook page එකක් දාලා තියෙනවා. ඒකෙදි ඔයාලට මම ඔයාලට ෆොටෝස් හදාගන්න පුළුවන්. හැම කන්ට්‍රි එකම වගේ ඔයාලට ෆොටෝස් හදාගන්න ඕන නම් ඒ වල prompt දාලා තියෙනවා. ඒව හදලා ඔයාට ඔයා ගියා වගේ ලස්සනට ඒ prompt හදාගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා මගේ Facebook page එකට join වෙලා ඔයාලා ඒකෙනුත් වැඩක් ගන්න. ඒ වගේ මේ site එකෙන් ඔයාලට ලොකු වැඩක් ගන්න පුළුවන්. ඔයාලා ඒ හදන AI ෆොටෝ එක ඔයාලට මෙතෙන්ට දාලා live විදිහට කරගන්න පුළුවන්. වෙනතෙන් ඒකෙන් වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ ටික එකතු කරලා ඔයාට ලස්සනට CapCut හෝ normally ඔයා TikTok page එකක් කරනවා නම් ඒක කරා ඔයාට ලොකු වැඩක් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් අදම එකතු වෙන්න මගේ වීඩියෝ එක බලන share කරන්න, subscribe කරන්න channel එක. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා ආයෙ අලුත් දවසක අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම SLE Money bot.